ලලිත මනරංග මම දකින ඔබගේ විශේෂත්වයක්. ඔබ සෑම අවස්ථාවකදීම උත්සාහ ගන්න ඔබගේ වාදනයට අමතරව ඒ ප්‍රාසංගික ගුණය රැකගන්න. මේ ඔබගේ තරගයට එක්තරා විදිහක සූදානමක්ද මේ? ඇත්තටම අනිවාර්යයෙන්ම මේක රූපවාහිනී මාධ්‍ය සඳහා වුණ තරගයක්. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රාසංගික ගුණය අවශ්‍යයි. ඉතින් මම උත්සාහයක් ගත්තා අපි. ඒක ඉතින් සාර්ථක වුණා කියලා මම හිතනවා. ඔබගේ ඒ গিitar මාරු කිරීම මම හිතන්නේ ඒක සාර්ථක වුණාද ඔබ හිතන විදිහට? මම හිතනවා සමහර විට සාර්ථක වෙන්න ඇති මේ ටෝන් පෙඩල් එකේ පොඩි මේ ප්‍රශ්නයක් ටෝන් හදාගන්න අපි පෙඩල් එකක් ගේන්න අපිට මේ අපහසු වුණා. හොයාගන්න අමාරු වුණා. ඒ හින්දා මම හිතනවා අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මෙතනදී මේ ටෝන් එක පිළිබඳව. ඉන්දික අබ්මාලි මහත්මිය. ඔව් ඔබ කිව්වා වගේ ඒක අපේ කනටත් දැනුණා. නමුත් මං හිතනවා මේ අවස්ථාවේදී ඊට වඩා ඔබ දෙපළගේ හැකියාව ගැන කතා කරන එක සුදුසුයි කියලා. දෙන්නම දක්ෂයි. සංගීතය කියන්නේ කාලයත් එක්ක යන කලාංගයක්. එතෙන්දී ඇත්තටම ඔබ දෙපළ කිව්වා වගේ ඔබ දෙපළගේ නිර්මාණය සැකසීලා තියෙන්නේ ප්‍රාසංගික ගුණයත් එක්ක. කියන්නේ එක් අවස්ථාවකදී ඔබ වයලිනය වාදනය කරලා නැවත කීබෝඩ් එක වාදනය කරන්න යනකොට ඒ යන කාලය එතෙන්දිත් කාලය යම්කිසි විදියකින් දෙන්න වෙලා තියෙනවා. ඉතින් හැම වෙලේම ඔය දෙන්න අලුතෙන් යමක් කරන්න උත්සාහ කරන දෙන්නෙක් දෙන්නගෙම වාදනය පැත්තෙන් ගත්තම ශිල්පීය හොඳ හැකියාවක් තියෙන බව පේනවා. ප්‍රාසංගික පැත්තෙනුත් මං අගය කරන ඔබ අලුත් යමක් කරන එක සම්බන්ධයෙන් ඔය තාක්ෂණික පැත්තෙන් තිබුණ අඩුපාඩුත් හදා ගන්නවා නම් ඉදිරි වටවලදී හොඳයි කියලා මං හිතනවා. සුබ පතනවා. රුවන් වෙනසේකර මහත්මයා. ඇත්තටම ධනංජය දිල්ෂාන් මලිත් මනරංග ඔබ එදාට වඩා හොඳට අද වයලින් වාදනය කරනවා කියලා මට ඇසෙනවා. පියානෝ එක තෝරා ගැනීම මම නිවැරදි කොට සලකනවා. ඒක ඔබගේ හාමනික් මේ ඥානය ඔබගේ වැඩි වෙනවා. ඒක හොඳයි. නමුත් මෙතන විශාල අවුලක් මම දැක්කා. ඔබ මේ භාණ්ඩ කීපයක් මේ වාදනය කරන්න ගිහිල්ලා එකිනෙකාට පැටලෙන්නත් ගියා. මේ එතනදී මම දුටුවා යම් කිසි විදියක මේ අනවශ්‍ය දෙයකට ඔයගොල්ලෝ අත ගැස්සුවයි කියලා. ගිටාර් එකේ දැන් ටෝන්ස් තෝරා ගැනීමේදී ඒවා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ගොඩක් දේවල් බදා ගන්න යන්න එපා. නිර්මාණයකට ඇති භාණ්ඩ දෙකක්. ඒ හරියට කරනවා. සුබ පතනවා. ජනනාත් වර්ගාගට මහත්මයා ඔබටත් තිබෙන්නේ එවැනි අදහසක්? ඔව් ධනංජය මලිත මනරංග ඔබගේ හැකියාව නම් මනරම් අනිත් එක රශීල් සංකල්ප ඔබට ගොඩාක් සංකල්ප තිබ්බ කියලාද පෙවුණා. ඒ ඔබට දරාගන්න බැරි සංකල්ප ගොඩක ඔබ එල්ලිලා හිටියා. මොහුගේ පියානෝ වාදනය ඉතාම මනරම් වයලින් වාදනයත් එක්කම මේ අර කිව්වාගේ හැප්පීමක් ස්වභාවයක් තමයි දැක්කේ. කලබලයක් වගේ. ඉතින් අර නිවැරදිව Tamanට පුළුවන් හැමදේම පෙන්වන්න යන එක නෙමෙයි හරි දේ. ඉතින් මේ පොඩි යමක් වුණත් හරියට ඒක මේ සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම තමයි මෙතන අපි බලන්නේ. කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ. ඉතින් ඒ අද අපි ඔබ දෙපළකින් දුටුවේ නෑ. මොකද පොඩි එහෙට මෙහෙට හැප්පීම් ස්වභාවයක් තමයි දුටු. ඉතින් අපරාධයක්. ඔබ දෙදෙනා ඊටාම දක්ෂ දෙදෙනෙක් හැකියාවන් එක්ක. ඉතින් මේ දෙවෙනි වටේ ගත්තාම අපි ඊටාම උසස් මට්ටමක බලනවා කියලා අපි කිව්වා. ඉතින් ඒ දේවලුත් හදාගෙන තුන්වෙනි වටේට යන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. මම අපගේ තරගකරුවන්ගේ පැත්තේ සිට මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමති විනිශ්චය මණ්ඩලයෙන්ම. ඔවුන් සූදානම් වී සිටින්නේ දෙවෙනි වටේට. ඒ නිසා ඔවුන් උපරිමයෙන්ම දායකත්වය ලබා දීමට සූදානම් සිටින. ඒ නිසාම ඔවුන් විවිධාකාර වූ භාණ්ඩ උපයෝගී කරගන්න. මේ ආකාරයට භාණ්ඩ එකකට වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීම ඔවුන්ගේ මේ තරංකාරීත්වයට බාධාවත්ද ඔබ හිතන්නේ? කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ යොදා ගන්න භාණ්ඩත් ඊටාම නිවැරදිව මේ කලබලයකින් තොරව අපට නිවැරදි ලෙස කනට ඇහෙන පරිදි ඒ ශබ්ද නිපදවන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ අර කම්පොසිෂන් එකට බාධාවක් නොවන ආකාරයට. දැන්
ඒවට අපිට ෆ්‍රේසිංස් පාචයන පුලන් පොඩිපොඩි ගැප්ස් පාචි කරන්න පුලන් කවන්ස් පාචි කරන්න පුල මනරම් දේවල් කරන්න පුලන් තිබිල් නිහාසිංහන් ඔබතුමාගෙන් අහන්න කැමති ඔබ අපේ පරපුරේ දැවන්තේ ඒවගේම පරපුරු ගණනක් ඔබ පසු කරගෙන ඇවිත් තිබෙනවා. අප ශ්‍රී ලාංකයේ කටහඬ වගේම ශ්‍රී ලාංකයේ රිද්මය අස්වාගෙනනවා. මේ වාදන අංශයේ තරංකරුවන් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? වාදනය පැත්තෙන් අවධානය යොමු කිරීම මම හිතන්නේ ඉතාමත් ප්‍රශංසනීයයි. මොකද බොහෝ අවස්ථාවල මම හිතන්නේ යොමු වෙන්නේ ගායනය පැත්තට. ඉතින් ඒ අතින් වාදනය මේ තරඟයට ඉදිරිපත් කිරීම මම හිතන්නේ ප්‍රශංසනීයයි. මේ දෙදෙනාගේ අරකවුඩ මහත්මයා කිව්වා වගේ මම දෙන්න ඉතාමත් දක්ෂ අනාගතයත් දක්ෂයෙන් පිරිපුන් දෙදෙනෙක්. නමුත් මමත් දැක්කා ගැටුමක් ඒ ඉදිරිපත් කිරීමේදී. ඒක ඉතාමත්ම සංකීර්ණ විදියට මම හිතන්නේ මේ ගොතලා තියෙන්නේ. ඊට වඩා කල්පනාවෙන් පුහුණුවක් සහිතව යෙදුණා නම් වඩාත්ම මනහර වෙනවා. ඉතින් මේ ගැටුම තමයි මම හිතන්නේ මුලින්ම ප්‍රශ්නේ. ඉදිරියට මේ පැත්තට අවධානය යොමු කරොත් ඉතාමත්ම දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා මට හිතෙනවා.